සුබ දවසක් හැමෝටම. ඉතින් අද කතා කරන්න ආවේ එලෙව රිසල්ට් ආපු කට්ටිය වෙනුවෙන්. ඉතින් මෙතන මොරටුව කැම්පස් එකේ ඩිග්‍රී 4ක් තියෙනවා. මේ ඩිග්‍රී 4 කරන්න බලාපොරොත්තු වෙන කට්ටියට තමයි මේ විදිහ කරන් ආවේ. මේ ඩිග්‍රී 4 තමයි ආකිටෙක්චර් ඩිග්‍රී එක, ඩිසයින් ඩිග්‍රී එක, ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් ඩිග්‍රී එක, ෆැෂන් ඩිසයින් and ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් ඩිග්‍රී කියලා. ඉතින් මේ ඩිග්‍රී 4ට ළමයි බඳව ගන්න සිලෙක්ෂන් ටෙස්ට් එකක් තියලා. ඉතින් ඔයාලා කැම්පස් දාන පොත බලලා ඔයාට ක්වොලිෆිකේෂන්ස් වගේ එලෙව රිසල්ට් එක තියෙනවා නම් මේ ඔයාට තියෙන්නේ මේ ඩිග්‍රියට මොරටුව කැම්පස් එකේ තියෙන මේ ඩිග්‍රී 4ට ඇප්ලයි කරන්න. ඒකට ඔයාට 2026 මැයි 6 වෙනකල් තමයි කල් තියෙන්නේ. ඊට පස්සේ ඇප්ලිකේෂන්ස් දැම්මොත් බාර ගන්න නැහැ කියනවා. ඉතින් මේකට මේ විස්තර ටික බලා ගන්න ඔයාලට මොරටුව කැම්පස් එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් මේ දවසේ ඒ කියන්නේ මැයි 6 හවස 6 වෙනකල් තමයි ඔයාලට chance එක තියෙන්නේ මේකට. ඉතින් ඊළඟට කතා කරොත් සිලෙක්ෂන් ටෙස්ට් එකක් තියලා තමයි මේ ඩිග්‍රියට බඳවා ගැනීම සිදු වෙන මේ ඩිග්‍රී 4ටම. ඉතින් ඒ නිසා තරඟ විභාගයක් ආපහු ලියන්න වෙනවා කැම්පස් එකේ මේ ඩිග්‍රී 4න් එකක් වා කරනවා නම්. ඉතින් අපි හිතුවා අපේ ආයතනය මේ පාර මේ ඩිග්‍රී 4ට ලියන්න සිලෙක්ෂන් ටෙස්ට් ලියන ළමයි වෙනුවෙන් ක්ලාස් කරන්න. මොකද ලොකු තරඟයක් තියෙනවා මේක පාස් වෙලා මේ ඩිග්‍රී එකට සිලෙක්ට් වෙන්න. ඉතින් අපෙන් ගොඩ දෙනෙක් ඉල්ලීමක් කරා ක්ලාස් කරන්න නැද්ද මේ සම්බන්ධයෙන් කියලා. මොකද අපි ඕපන් යුනිවර්සිටි එකේ ඩිග්‍රී වලට ක්ලාසස් කරනවා. ඉතින් අපි හිතුවොන්න මේ පාර ඔයගොල්ලන්ට මේ ඩිග්‍රී 4 කරන අයට සිලෙක්ෂන් ටෙස්ට් එකක් සඳහා පන්ති කරන්න. ඉතින් පන්තියට සහභාගී වෙන්න කැමති අය සහ මේස්කට ඇප්ලයි කරන විදිය වැඩිදුර තොරතුරු දැනගන්න කැමති අය ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන WhatsApp chat එකට join වෙන්න. අපි group එකේ විස්තර ටික දාන්නම්. ඒ වගේම තමයි මේ පාරේ එළව රිසල්ට් ආව වගේ යාළුවෙක් ඉන්නවා නම් නංගි කෙනෙක් මල්ලි කෙනෙක් අයියා කෙනෙක් අක්කා කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එයා මේ ඩිග්‍රී වලට කැමති නම් එයාටත් පුළුවන් එතකොට මේ ක්ලාස් වලට සම්බන්ධ වෙන්න සහ මේ සියලු තොරතුරු දැනගන්න. ඉතින් ඇත්තටම සමහර ළමයි ඉන්නවා මේවට එක්සෑම් එක එනකන් දන්නේ නැති එක්සෑම් එකකින් තමයි ගන්න කියලා. එහෙම සමහර ළමයි ඉන්නවා මේ දේවල් ගැන අර ඇලර්ට් එකක් දැනුවත් වීමක් නැති ළමයි. ඉතින් ඒ නිසා ගන්න හැමෝටම ෂෙයා කරන්න. එහෙම ටෙස්ට් එකක් තියෙනවා. ටෙස්ට් එකට ක්ලාස් එකක් තියෙනවා කියලා. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ මේ සම්බන්ධයෙන් තම දුරටත් මොන හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ආදරට මං ගිහලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.